හායි යාළුවනේ, ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද මම කතා කරන්න යන්නේ පොඩි මනමාලි කියන පොත ගැන. මේක ඇත්තටම මේ ඉන්දුමිනි කෞශල්‍ය ලියලා තියෙන්නේ. මම දන්න තරමින් එයාගේ මේ පළවෙනි පොත. මට මේක සරසවි ප්‍රකාශනයක් එතකොට මිල වෙනවා රුපියල් 1200ක්. මම මේ පොත ගැන කියනවා නම් මට මේක ගැන කියන්න වචන නැහැ. මේක එච්චරට ලස්සන පොතක්. ඒ කියන්නේ මේක ඇත්තටම මේක මේ පරිවර්තනයක් වගේ තමයි ලියලා තියෙන. හැබැයි මේක පරිවර්තනයක් නෙමෙයි. පරිවර්තනයක් තරමටම ලස්සනයි. මම සාමාන්‍යයෙන් මේ වගේ පොත් කියවන්නේ නැහැ. හැබැයි පොඩි රිවිව් එකක් හින්දා අරගෙන කියෙව්වා. ඒ කියන්නේ මට ඇත්තටම හිතුනේ මේ පොත මට මිස් වුණා නම් මාර අපරාධයක් කියලා. මේ පොත එච්චරට ලස්සනයි. මේකේ සාරා කියන ගෑනු ළමෙක් ඉන්නවා. එයාගේ තාත්තගේ වයසේ ඕමාර් කියන මේ මිනිහයාට කසාද බන්දලා දෙනවා. ඒතර මේක අරාබි රටක පාදක කරගෙන තමයි කතාව දිව යන්නේ. මේ ගෑනු ළමයා බේරගන්නේ ඒ ඕමාර් කියන මිනිහයාගේ පළවෙනි කසාදේ පුතා සාහිඩ්. ඉතින් මේ ඒක සාරාගේ ඇත්තටම අතීත කතාව. එතකොට වර්තමානයේදී සාරාට ඉන්නවා. එයා ජීවත් වෙන්න බේරිලා ගිහිල්ලා වෙනත් විදේශ යුරෝපීය රටක ඉන්නෝ ඩෑන් කියලා පිරිමි ළමයි. එතකොට ඔහු ආදරය කරනවා මෙයාට. එතකොට මේ කතාව අතීතයත් වර්තමානයත් අතර කන්ටිනියු වෙවි තමයි යන්නේ. පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. ඒ කියන්නේ පොත තව තිබුණා නම් කියන එක හිතුණා. ඇත්තටම මේ පොත් කියවන කෙනෙක්ට එහෙම මිස් වෙනවා නම් හරිම අපරාධයක්. ඒ වගේම ඔයාලා ආදර කතා වලට ආස නම් ඒත් මේක කියවන්න දෙයනේ. මේක එච්චරට ලස්සන පොතක්. එතකොට මේකේ මම කුංචි කොටසක් ගන්නම් ඔයාලට මේ පොඩ්ඩක් ඒක ගැන පොඩි අයිඩියා එකක් දෙන්න. සාරා මං ඔයාට කියන්න බැරි තරම් ආදරේ. ඔයා මට ආදරේ නැතත් ලස්සන මතක ගොඩක් දීලා තියෙනවා. තවමත් ඔයා එක්ක ගත කරන හැම මොහොතම මම ඔයාගේ මතක පොතේ පිටු පිරවනවා. ඔයා මේ මතක මට දෙන්නේ මං ඔයාගේ ආදරවන්තය විදිහටවත් ස්වාම පුරුෂයා විදිහටවත් සලකලා නොවේ. ඒත් ඒව හරි සුන්දර මතක. ඔයාට බොහොම ස්තුතියි සාරා. මෙන්න මේ වගේ හරිම ලස්සන දේවල් වචන තියෙනවා. දේවල් සිදුවීම් වචන තියෙනවා. ඉතින් මට කියන්න තියෙන දෙයනේ ඔයාලා පොත් කියවන කෙනෙක් නම් මේ පොත මිස් කරගන්න එපා. ඒක හරිම අපරාධයක්. ඒ වගේම තමයි මේ පොත මේ රුපියල් 1200ක් වගේ මුදලක් තමයි වෙන්නේ. ඒ වගේම තමයි මම කියන්න ඕනේ අන්තිමේට පරි කියන්න පොඩි අවවාදයක් දෙන්න තියෙනවා. මේ පොත ඇබ්බැහි වෙන සුළු පොතක්. ඉතින් මම තවත් අලුත් පොතක විස්තරයක් සමගින් එන්නම්. ඔයාලට මං හිතනවා මගේ මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා අලුත් පොතක් ගැන දැනගන්න. ඔයාලගේ තියෙන කමෙන්ට්ස් මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම විශ්වයටත් ස්තුතියි. Thank you.